කවුද ප්‍රේමකීර්ති ඇල්විස් මහතා ඝාතනය කළේ? ප්‍රේමකීර්තිය ඝාතනය කරන්න ආවේ කණ්ඩායමක් ආවේ. ඒකේ නායකයෝ දෙන්නෙක් හිටියා, මිලින්ද සහ ඒකනායක කියලා දෙන්නෙක් හිටියා. 6 දෙනෙක් අඳුරගත්තා. ප්‍රියංකර, මිලින්ද, වික්‍රම, ලක්ෂ්මන් සහ තවත් දෙන්නෙක්. දැන් තුන්ඩු තියෙන සිස්ටම් එකක් තියෙනවා. තුන්ඩු තියලා යනවා ඒ අඳුර හිතවත් කඩේක. එතකොට ඒ කියන එක්කෙනෙක් තුන්ඩුවක් තියුවම ඩීට දෙන්න කියලා ඩී එක අරගෙන යනවා. ලියුම ලියුවයි කිව්වේ දවස්වල හෝමගම ඩිවිෂන් එකේ වැඩ කරපු හේමමාලි කියලා මේ පූර්ණ කාලීන එක්කෙනෙක්. එයා තමයි ගොඩක් වෙලා අත්තකුරු ලස්සන හින්දා ඔය ලියුම් ලියන්නේ. කොහොමද මැරුණේ? තේවිස් කුරුගේ කවුද මැරුවේ? ඊළඟට කවුද කුලසිරි අමරතුංග මැරුවේ? සාගරික මැරුවේ. ප්‍රේමකීර්ති ඇල්විස් මහතාට පුතෙක් හිටියා සහ දුවෙක් ඉන්නවා. මේ තාත්තව මැරුවේ ජවිපේ නෙවෙයි කියන තැනද හැමෝම ඉන්නේ. මම කොහෙන්වත් දැකලා නැහැ මේ සුරංගිගේ මේ පිළිබඳව දක්වන ආකල්පේ මේ තුන්වෙනි පාර්ශ්වයකට ඇඟිල්ල දිගු කිරීමක්. ජවිපේ දෙවනි කැරල්ල තුලම ඝාතනයට ලක්වෙච්ච කලාකාරයෝ සංඛ්‍යාව 19 දෙනෙක් පමණ වුණා. ඒ ප්‍රේමකීර්ති විතරක් මේ අභියෝගයට මුහුණ දුන්නා. ප්‍රේමකීර්ති ඝාතනයට ලක් වුණේ 1989 ජූලි 31. ප්‍රේමකීර්තිගේ බිරිඳ අපේ ජයිපේ රැස්වීමකට ඇවිල්ලා තමයි කිව්වේ මෙන්න මෙහෙමයි මෙයා මැරුවේ කවුරුත් නෙවෙයි අර ටොරින්ටන් එකේ ඉන්න එක්කෙනෙක් තමයි මෙයාව ඝාතනය කරේ කියලා. මේ ගැන පොතක් මම කොහොමත් තව මාස කිහිපයකින් එළි දක්වනවා. මාධ්‍යවේදියෙක් වෙච්ච ප්‍රවීණ ගීත රචකයෙක් වෙච්ච ප්‍රේමකීර්ති ඇල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත කතා බහක් ඇති වෙලා තිබෙනවා. ඇතමුන් කියනවා මේක කරේ ජවිපේ කියලා. තවත් සමහරු කියනවා අධිකරණ තීන්දුවකදී ඝාතකයෙක් හඳුනාගෙන තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ලොකු කතා බහක් නැවත මතුවලා තියෙනවා. ඔබට අනුව කවුද ප්‍රේමකීර්ති ඇල්විස් මහතා ඝාතනය කළේ? ප්‍රේමකීර්තිද ඇල්විස්ගේ ඝාතනයට ප්‍රථම මං හිතන්නේ ඒ කාලේ තිබ්බ අපි සමාජ තත්ත්වයක් එක්ක බලනකොට ප්‍රේමකීර්තිද ඇල්විස් ඝාතනය වුණේ 1989 ජූලි 31 වෙනිදා. එතකොට ඒ මුළු ජවිපේ දෙවනි කැරල්ල තුලම ඝාතනයට ලක්වෙච්ච කලාකාරයෝ සංඛ්‍යාව 19 දෙනෙක් පමණ වුණා. ඒ කියන්නේ රජයේ ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් නැති. මේකෙන් 9 දෙනෙක් ඝාතනයට ලක් වුණේ කැරලිකරුවන් නැති. ප්‍රේමකීර්තිට ඒ කාලේ ගුවන්විදුලිය නෙවෙයි රූපවාහිනිය ප්‍රවෘත්ති නිවේදන කිවීම ඒ වගේම මේ වැඩසටහන වලට සහභාගී වෙන්න එපයි කියලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරී ජවිපේ මිලිටරි අංශය දැනුම් දීමක් කරා. ඒක හැමෝටම ලියුම් මගිනුත් එවුවා. මට මතකයි මම මේ මගේ ලොකු ගවේෂණයක් ගිය ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් මම ඝාතකයන්ගේ සම්පූර්ණ වෙච්ච ක්‍රියාදාමය දන්නවා. ඒකෙදි ලියුම් එකපාරට ආපු දවසේ තමයි ප්‍රවීණ අපේ ක්‍රිකට් විචාරක පාලිත පෙරේරා හිටිය සිංහ ඒ දවස්වල මං හිතන්නේ සිංහල සේවා අධ්‍යක්ෂක වෙන්නේ නැති. ඊට පස්සේ හිටිය වසන්ත ලංකාතිලක රූපවාහිනී අභ්‍යාස ආයතනේ. ඒගොල්ලන්ටත් ප්‍රේමකීර්තිගේ ලියුම ආවන් තමයි ආවේ. ඒ ලියුමේ ප්‍රේමකීර්තිගේ අර පොඩි සමහර වෙලාවට පොඩි මුරණ්ඩු දරදඬු ස්වභාවයක් තියෙන. ඔව් ලියුම ඉරලා කුණු බක්කියට දැම්මයි කියලා මට කීප දෙනෙක් කිව්වා. ඒතකොට අර දෙන්න පාලිත පෙරේරා තමන්ගේ රුක්මල්ගම නිවසින් අතහැරලා ගියා. රුක්මල්ගම නිවසේ හිටියෙත් නැහැ, ගුවන්විදුලියට ආවෙත් නැහැ. වසන්ත ලංකාතිලක දෙමටකොඩ ගෙදරින් ගියා. මේ දෙන්න අද ජීවතුන් අතර ඉන්නවනේ. ඒගොල්ලෝගෙන් අහන්න පුළුවන් නේ. ප්‍රේමකීර්ති විතරක් අර ගුවන්විදුලියේ වැඩ කටයුතු කර මං කියන්නේ එන්න නැතුව ඉන්න තිබ්බයි කියලා. එහෙම නෙවෙයි. මේ අභියෝගෙට මුහුණ දුන්නා. එතකොට මේවා ටක් ගාලා අර තටු ලැබෙනවා වගේ මේ ඇතුලේ ඉන්න කට්ටිය වාර්තා කරනවානේ. එතකොට තමයි ප්‍රේමකීර්තිව ඝාතනයට ලක් වෙන්නේ හරියටම ජූලි 31 වෙනිදා. ඒ ජූලි 31 වෙනිදා ඝාතනය වෙනකොට එහා සමානව ඇතිවෙච්ච අනිත් දේවලුත් බලන්න ඕන. ජූලි 23 වෙනිදා ඊට සතියකට විතර ඉස්සෙල්ලා ටේවිස් ගුරුගේ ස්වාධීන රූපවාහිනිය බලධාරී වගේ ලංකාවේ හිටපු ප්‍රවීණතම ගුවන්විදුලි මේ කලා ශාස්ත්‍රයේ ගුවන්විදුලි ශිල්පේ විද්‍යුත් ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් ඔහු ඝාතනයට ලක් වුණා. ඊට පස්සේ ප්‍රේමසිරිගේ ප්‍රේමකීර්තිගේ ඝාතනයෙන් පස්සේ අගෝස්තු 13 වෙනිදා කුලසිරි අමරතුංග ඝාතනය කරා. එතකොට ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 13 වෙනිදා සාගරික ගෝමස් ඝාතනයට ලක් වුණා. ඒවත් මේ කැරලිකරුවන් ජවිපේ කැරලිකරල්ල තුල කැරලිකරුවන් කරපු ඝාතන තමන්ගේ නියෝගවලට අවනත නොවීම නිසා. දැන් මේ ප්‍රේමකීර්ති ඇල්විස් මහත්මයාට දේශප්‍රේමී ජනතා සංවිධානයේ ලියුමක් ලැබුණා කිව්වනේ. මේක ලැබිලා දින කීයකට පස්සේ වගේද මේ ඝාතනය සිදු වෙන්නේ? ඒ දවස්වල තිබ්බ එකක් තමයි අනිත් එක ගුවන්විදුලියේ රූපවාහිනිය අහන්න නැපයි කියලා
කැරලිකාරෝ නියෝග පනවලා තිබ්බා. ගුවන්විදුලිය රූපවාහිනිය ගුවන්විදුලිය ආපු රූපවාහිනිය බලපු. ඒ කියන්නේ ඒ දවස්වල ගොඩක් channel තිබ්බේ නැහනේ. රජයේ විතරනේ තිබ්බේ. 219 දෙනෙක් ඝාතනයටපත් වුණා සාමාන්‍ය පුද්ගලයෝ. ලේක් හවුස් පුවත්පත් තහනම් කළා තිබ්බ. ඇත්ත පුවත්පත ලේක් හවුස් එකයි. ලේක් හවුස් පුවත්පත් විකුණපු ඒජන්තවරු සහ බෙදාහරපු පත්තර බයිසිකල් කාරයෝ 27 දෙනෙක් මරලා දාලා තිබ්බා. මේවා නිල තොරතුරු එවැනි වාතාවරණයක් රට තුල තිබ්බා. ඒකට ප්‍රේමකීර්තිට මේ ගුවන්විදුලියේ මේ තහනම් කරාම ඇත්තටම ඒක මේ තීරණේ ආවේ පක්ෂයේ පල්ලෙහාට එනවනේ. ඒ කියන්නේ තමන්ගේ ගම අරෝමය. ප්‍රේමකීර්තිය ඝාතනය කරන්න ආවේ කණ්ඩායමක් ආවේ. ඒකේ නායකයෝ දෙන්නෙක් හිටියා මිලින්ද සහ ඒකනායක කියලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් හෝමගම් ප්‍රදේශ ජාතික කම්කරු මධ්‍යස්ථානයේ එක්කෙනෙක් අනිත් එක්කෙනා මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ එක්කහුවෙච්ච එක්කෙනෙක්. ඒගොල්ලෝ හෝමගම් ප්‍රදේශයේ බල ප්‍රදේශයේ තමයි ඒගොල්ලෝ සන්නද්ධංශي වැඩ කරේ. ඔවුනේ තීරණය අරගෙන තිබ්බා. ඉහළින් තීරණයක් ආවා ප්‍රේමකීර්තිගේ. මම ඒ හමු වුණා. ඒකේ සමහර කට්ටියගේ ඒ කතාව ගත්ත තොරතුරු. ඒකේ හමුනේ කවද ඔබතුමා? ඒකට සම්බන්ධ කට්ටිය ඉන්නෝනේ. ඒ කියන්නේ ඝාතනයට හවුල් වූ දෙන්නද නැත්නම් මට එහෙමම කියන්න බෑ මේ වෙලාවේ. මොකද ඝාතනයට සම්බන්ධ උණයි කියලා ඒ මහාධිකරණ නඩුවේදී ප්‍රියංකර තමයි අන්තිමට අහු වුණේ. 6 දෙනෙක් අඳුරගත්තා. ප්‍රියංකර, මිලින්ද, වික්‍රම, ලක්ෂ්මන් සහ තවත් දෙන්නෙක්. ඒ දෙන්නෙක් අනිත් දෙන්න කියන්නේ ප්‍රේමසිරි ජගත් කියලා කෙනෙකුයි. ඒක මම හොයාගත්ත විදියට. මේ 6 දෙනා තමයි. ඒතර මේ 6 දෙනා ඒකෙන් මිලින්ද විතරයි අල්ලගන්න පුළුවන් උනේ. අනිත් කට්ටිය ඔක්කොම පිටපලාත් වලින් ආපු පූර්ණ කාලිනව. ඒතර මිලින්ද ගමේ මිනිහා. මිලින්ද තමයි ඒ පැත්තේ හංගපුතුක්කු ටික බාර හිටියේ. මේ තීරණේ අරගෙන ඒගොල්ලෝ එනවා. දවල් 11ට තමයි තීරණේ ගත්තේ. හෝමගම තියෙන ස්ටුඩියෝ එක තීරණේ ගත්තේ. ඒ ස්ටුඩියෝ එක අදටත් තියෙනවයි කියලා ඒ කියපු මේක අනුව මට තේරුම් ගියා. ඒ ස්ටුඩියෝ එකේදී කියන්නේ ගොඩක් දැන්වල තුණ්ඩු තියෙන සිස්ටම් එකක් තියෙනවා. තුණ්ඩු තියලා යනවා ඒ අඳුර හිතවත් කඩේක. එතකොට ඒ කියන එක්කෙනාට තුණ්ඩුවක් තිබුවම D ට දෙන්න කියලා D එක අරගෙන යනවා. D කියන එක්කෙනාට තිද්දුවක් තියෙනවා B කියන එක්කෙනාට දෙන්න කියලා B අරගෙන යනවා. එහෙම තමයි. එතකොට ඒ කඩේ මීටිම තිබ්බේ ඒ රහසිගත මීටිම. ඒකෙන් තමයි තීරණය කළා තිබ්බේ. ඉහළින් ආපු තීරණේ ප්‍රේමකීර්තිගේ නිවස බලලා ඒක මුළුමනින් නිවසේ ඉන්න කට්ටිය උන්ට තීරණය ආවේ පවුලේ සියලු දෙනාත් ඝාතනයට ලක් කළා ඝාතනයට ලක් කරන්න කියලා. නමුත් ඝාතනය කළේ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා විතරයි. එතකොට මොවුන් හරියට දවල් එයින් දෙන්නෙක් එනවා. දවල් 2ට විතර එකමාරට 2ට විතර වුන් එනකොට මේ ගෙදර හොයාගෙන. ගෙදර ඇඩ්‍රස් එක හොයාගෙන එනකොට ඒ ශිෂ්‍යයෙකුත් පාසල් ශිෂ්‍යයෙකුත් මගදී හම්බ වෙනවා. ඒ ශිෂ්‍යගෙන් තමයි අහන්නේ පුෂ් බයිසිකලේ දෙන්න එන්නේ. ශිෂ්‍යගෙන් අහනවා මේක කොහොමද මේ ආවලාගේ ගෙදර කෝකද අපි මේ ගුවන්විදුලි එක්කෙනෙක් අපේ යාළුවෙක් ගුවන්විදුලි වැඩසටහනකට යනවා එයාට උදව් කරන්න කියලා. එතකොට අනිත් එක්කෙනා පැත්තකින් තියලා ශිෂ්‍යයා බයිසිකල් පොල්ලේ නතගෙන තාම ශිෂ්‍යයා ඉන්න හොමගම. ඒක දැන් අවුරුදු වයස මේ වැඩිහිටි පරිණත තරුණෙක්. ඒ තන අහගන්නවා. ඊට පස්සේ රාත්‍රියේ එනවා කවුද? මිලින්දයි ඒකනායකයි ඇවිල්ලා තව එනවා වික්‍රම එනවා ලක්ෂ්මන් එනවා ඊළඟට අර මං කිව්ව ප්‍රේමසිරි එනවා 6 දෙනෙක් ඇවිල්ලා අපේ මේ ප්‍රියංකර ගමේ එක්කෙනානේ යාට තුවක්කු ටික ගේන්න කියනවා. ඒ තුවක්කු අරගෙන 3 දෙනෙක් තුවක්කු අරගෙන අර ගෙදර දැන් දන්නවා ගෙදරට යනවා. ගෙදර ගිහිල්ලා තමයි ඕන් මේ වෙලාවේ තීරණය කරන්නේ. අතට ගැහණු දරුවෙක් ප්‍රේමකීර්ති බිරිඳගේ චූටි පුතා. එතකොට මං හිතන්නේ පූර්ණ සම්පත්ත මාසයේ 11යි. ප්‍රේමකීර්ති ඝාතනය වෙනකොට ඔහු තමයි ඉන්නේ නැත්තේ කිරිබොන්න දරුවෙක්. එතකොට වැඩිමහල් දුව සුරංගි හිටියේ නැහැ. පෙර විවාහයේ සුරංගි දයාදී අල්විස්ගේ දියණිය. ඒක තමයි සුරංගි හිටියේ. එතකොට මේගොල්ලෝ තීරණය කළා ප්‍රේමකීර්ති එතන මරණේ කාමරයට ගිහලා බලනකොට එතන සුදුසු නැහැයි කියලා හිතලා. මම හොයාගත්ත කරුණු මත ගවේෂණය මත. එතන හොඳ නැහැයි කියලා මෙයාව ළමයක් ඉන්නවා ඒකත් හින්දා එළියට මේ ළමයි ඉස්සරහා මරණේ කරන්නේ නැහැ කියලා එළියට කරා. බේරගෙන. තව පිරිමි දරුවෙක් හිටියේ කියලා කිව්වා කවුද දන්නේ අවුරුදු 16ක පමණ පිරිමි දරුවෙක්. එතකොට ඒගොල්ලෝ එළියට ඇවිල්ලා හන්දියට ගෙනල්ලා ඕක අහලා මරදන. හැබැයි ඒගොල්ලෝ කියපු දෙයක් තමයි මේ මට ආරංචි වෙච්ච විදියට ඔවුන්ගේ එතනම ඈත ඝාතනය කරලා ඊට පස්සේ ඔවුන් විසිරලා යනවා. අර තුවක්කු ප්‍රියංකර ගෙනල්ලා එතනම තියෙනවා. අවසානයේ හමු වෙන්නේ ඝාතනයට හසුවන්නේ ප්‍රියංකර පමණයි ඝාතන චෝදනාව ලබන්නේ.
එතකොට මිලින්ද එතකොට වික්‍රම ලක්ෂ්මන් ප්‍රේමසිරි ඒ කවුරුත් අහුවෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ වෙනින් තැන් වලින් ආපු ෆුල් ටයිමර්ස්ලා බොරු නම් දීලා තියෙනවා. ඒක මේ නම් ඇත්ත නම්ද? නෑ මේ නම් ඔක්කොම බොරු නම්. මේ ව්‍යාජ නම්. ප්‍රියංකරගේ නම විතරක් ඇත්ත. ප්‍රියංකර ගමේනේ. ගමේ මිනිස්සයා. ඒ කියන්නේ ඒ සපෝට් එකක් ඕනේ ගමකින් මම අර කිව්වේ. එතකොට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. ඒත් ඔහුත් ජයිපෙට සම්බන්ධ කෙනෙක්. එතකොට ඒ අනුව තමයි ගියේ. එතකොට ගිහිල්ලා ඉවර වෙලා මේගොල්ලෝ අරගොල්ලෝ ඊළඟ ඒ ගොඩක් කට්ටිය ඊට පස්සේ මාරු වෙනවා මාසෙන් මාසෙ වගේ ඒ දවස්වල මාරු කරනවා. ඒගොල්ලෝ මේ කොස්ගම පැත්තට යනවා. එතකොට ඔය ලියුම ලියුවයි කිව්වේ ඒ දවස්වල හෝමගම ඩිවිෂන් එකේ වැඩ කරපු හේමමාලි කියලා මේ පූර්ණ කාලීන එක්කෙනෙක්. එයා තමයි ගොඩක් වෙලා අත්තකුරු ලස්සන හින්දා ඔය ලියුම් ලියන්නේ. දැන් අරයට යවලා පණිවිඩය ඇවිල්ලා මම පොඩක් දන්නමද ඒ මොන ලියුමද මේ ලියනවා කියලා කිව්වේ? මුලින් එවනෝනේ තර්ජන ලියුමක් අයින් වෙන කියලා. එතකොට ඒ ලියුම යවලා තියෙන්නේ මේ අත්තකුරෙන් ලියන ලියුම් තමයි මේ එන්නේ නේද? එන්නේ අත්තකුරෙන් ලියපු යා. මේ රෝනියෝ කරලා එහෙම පහසුකම් නැහැ නේ. ඔව් මේක මේ පහළ මට්ටමින් පොලිස් වසම් මට්ටමින් ගන්න තීන්දුවනේ. ඔව් කවුද මේ ලස්සන අත්තකුරු තියෙන කවුද යුවතිය? හේම්මාලි කියලා පූර්ණ කාලීන කෙනෙක් කාන්තාංශ වැඩ කරපු. ඒ කොහෙද යා හිටියේ? එයාත් එතකොට ෆුල් ටයිම් මේල කොහොමගමට. හේම්මාලි කැරලිදි ඝාතනයට ලක් වුණා. ඒතර මේ ආපු කට්ටියගෙන් මම දන්න විදියට මට ලැබිච්ච තොරතුරු අනුව මේකෙන් ප්‍රියංකර අපිට අහු වුණා. ප්‍රියංකර නඩුවක් පැවරුවා. ඒ වුණාට අනිත් කට්ටියගෙන් ඒ අනිත් ඒ කියන්නේ ප්‍රියංකර අයින් වුණන් එතකොට 5 දෙනෙක් ඉන්නවා. අනිත් 5 දෙනාගෙන් ඇත්තටම දෙන්නෙක් තාම ජීවතුන් අතර ඉන්නවයි කියලා තමයි මට ලැබිච්ච තොරතුරු. අනිත් කට්ටිය කැරැල්ලේදී ඝාතනයට ලක් වුණා. ඒතර ප්‍රේමකීර්ති ඝාතනයට ලක් වුණේ 1989 ජූලි 31. ඒතර ප්‍රේමකීර්තිගේ මේ ගලලා ප්‍රියංකර විතරයි අහුනේ. ප්‍රියංකට අධිචෝදනා මේ ප්‍රියංකරට ඒක චෝදනා දාලා නීතිපති අධිචෝදනා ප්‍රියංකරට දුන්නා 1992 දෙසැම්බර් 17. ඒ කියන්නේ ප්‍රේමකීර්ති ඝාතනයෙන් වසර 3මාරකට පස්සේ. ඒක හරි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මහාධිකරණ යන්නේ මරණීය වගේ ඒවට රජයේ පැමිණිල්ල මෙහෙවන්නේ රජයේ නීතිඥෙක් කැමති නම් Tamanට දාන්න පුළුවන් නීතිඥෙක් කොහොමත් විත්තිය වෙනුවෙන් ඉන්නේ වෙන නීතිඥෙක්. එතකොට ප්‍රේමකීර්තිට මහාධිකරණ තීන්දුවක් ලබා දුන්නා. ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් 1994 මාර්තු 18 වෙනිදා. ඒ කියන්නේ හරියටම අවුරුදු අර මහාධිකරණ තීන්දුව ගොනු කරා. ගොනු කරාට පස්සේ 92 දෙසැම්බර් 17 94 මාර්තු 18 දුන්නා තීන්දුවක්. වසර දෙකකට පස්සේ තීන්දුවක් දුන්නා. ප්‍රියංකර තමයිනේ දැන් හම්බුනේ ප්‍රියංකරනේ ඉන්නේ. ප්‍රියංකරට ජීවිතාන්ත දක්වා ඒ කියන්නේ මේකට අනුබල දීම ආධාර දීම දැන් තුවක්කුවත් එයා ගේනවනේ. ප්‍රියංකර එයා කට උත්තරේ සඳහන් කරලා තියෙනවනේ. ඒකේ ප්‍රියංකරට ජීවිතාන්ත දක්වා සිර දඬුවම් දැන් ලබා දුන්නා. දැන් ඔව්. ඒක වැදගත්ම දේ තමයි ඒකට විරුද්ධව ඒ කියන්නේ විත්තිකාර ප්‍රියංකර වෙනුවෙන් ඒකට විරුද්ධව දැන් අනිත් කට්ටිය හොයාගන්න බැරි වුණානේ. එතකොට නඩු පවරන්න නිමිත්තක් ඇත්තනම් මොනවත් නැහැනේ. ඒකේ දාලා තිබ්බේ පැහැදිලිව ඒකේ තියෙන්නේ අහවල් කාල සීමාව තුලදී මිලින්ද වික්‍රම ලක්ෂ්මන් සහ මේ පැමිණිලි පක්ෂය නොදන්නා වෙනත් අයවලුන් එක්ක මේ ප්‍රියංකර මේකට සම්බන්ධ උනායි කියලා. එතකොට ප්‍රියංකරගේ නීතිඥයා විත්තිය නීතිඥයා මේකට විරුද්ධව ඒ මහාධිකරණ තීන්දුවට විරුද්ධව ඇපල් උසාවියට ඉහළ උසාවියට ගියා. අභියාචනාධිකරණයට. ඒකේ කියන්නේ මාසයක් ඇතුළත දාන්න ඕනේ. එතකොට එයා ඒක ෆයිල් කරා 1994 අප්‍රේල් 4. ඒ කියන්නේ සති 3ක් වගේ ඇතුළත. ඉහළ උසාවියෙන් ඇපල් උසාවියෙන් තීන්දුව ආවා වසර 6කට පස්සේ 2000 ජනවාරි 15 අර තීන්දුව මහාධිකරණ තීන්දුව තහවුරු කළා. එතකොට මහාධිකරණ තීන්දුවම තහවුරු කර ඊට පස්සේ 2000 පෙබරවාරි 13 වෙනිදා 2000 පෙබරවාරි 3 වෙනිදා ප්‍රියංකරට නොටිස් යවලා එතකොට අපීල් එක දැම්මන් අපපිටනේ නොටිස් යවලා ගෙන්නගෙන ඔහුට දඬුවම් කරා. ප්‍රියංකරගෙත් ඇත්තනම ප්‍රියංකරගේ ඒ සාක්ෂි තුල ඔහු පිළිගන්න ඔහු පැලවත් කඳුර හිටියා. ජයිපේ පන්ති වලට ගියකට අර රැල්ලත් එක්ක ආපු කට්ටිය ඉන්නේ ප්‍රියංකර එහෙම එක්කෙනෙක්. නැත්තම් ගමේ ඉන්නේ නැහනේ. ප්‍රියංකර ඒක කරලා ගියා. එතකොට මේ ප්‍රවේශ තුල ඒ කියන්නේ මහාධිකරණේ නඩුව යනවා ඊළඟට අපීල් උසාවියේ නඩුව යනවා මේ තුල කිසිම එක්කෙනෙක් එකෙන් අසතුටටපත් වෙලා ඒ තීන්දුවෙන් තමන්ගේ මෝසමක් ඉදිරිපත් කරත් නැහැ නීතිඥයෙක් මගින් පැමිණිලි ලේඛනය පැමිණිල්ලක් විදිහට ලිඛිත මොනවත් ඉදිරිපත් කළත් නැහැ. ඒකෙන්ද ප්‍රියංකර ගියා ඇතුළට යහපත් කල් ගියාහින්ද අර අඩු වෙනවනේ පීරියඩ් එක. ඒ අනුව ඔහු ඇවිල්ලා විදේශගත වෙලා ඉන්නවා. ධර්මාන්ත දැන් මේ ප්‍රේමකීර්ති ඇලිස් මහත්තයාගේ මේ ඝාතනය දැන් අදහස් කිහිපයක් එනවනේ. දැන් මෙතන අනික් කාරණේ තමයි මේ ප්‍රේමකීර්ති ඇලිස් මහත්තයාට පුතෙක් හිටියා සහ දුවෙක් ඉන්නවා.
එතකොට මේගොල්ලන්ගෙත් මේ හැමෝම එක මතයක දින්නේ මේ තාත්තව මැරුවේ ජවිපේ නෙවෙයි කියන තැනද හැමෝම ඉන්නේ නැත්නම් මෙතන බෙදුණු තියෙනවා. විවාහ දෙකක් තිබ්බ. ප්‍රථම විවාහයේ දරුවා තමයි ඒ කියන්නේ ප්‍රේමකීර්ති කුළුදුල් දරුවා තමයි සුරංගි අල්විස්. දෙවෙනි ඒ කියන්නේ ඊට පස්සේ විවාහයේදී ප්‍රේමකීර්තිගේ දෙවෙනි විවාහයේදී තමයි පූර්ණ සම්පත් වී වෙන්නේ ප්‍රේමකීර්ති ඝාතනයට මාස 11යි. මේකෙදී පූර්ණ සම්පත් සහ ඔහුගේ වැන්දපු බිරිඳ තමයි ඒ චෝදනාව නගන්නේ. මම දැකලා නැහැ කොහෙවත් ප්‍රේමකීර්තිගේ දියණිය සුරංගි මේ වෙනකොට ඒ වෙනකොට මං හිතන්නේ ටිකක් වැඩි වියටපත් වෙච්ච දරුවෙක්. එතකොට මං හිතන්නේ ඔහු ඒ රටේ ඒ තිබ්බ වාතාවරණය හොඳට අඳුරගෙන ඉන්නේ නැති. මේ තැන්වල මම දැක්කම තුන්දෙනාගෙන් ෆොටෝ දාලා කතා කරාට මම කොහෙන්වත් දැකලා නැහැ මේ සුරංගිගේ මේ පිළිබඳව දක්වන ආකල්පේ මේ තුන්වෙනි පාර්ශ්වයකට ඇඟිල්ල දිකු කිරීමක්. දැන් ධර්මන් මහත්තයා දැන් මේ ඝාතන පිළිබඳ එක අදහස් ටිකක් තියෙනවානේ. දැන් වෙන අයටත් චෝදනා එල්ල වෙනවානේ. දැන් මේ එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ඒ පාර්ශවයන් විසින් නඩු කටයුත්තක් අධිකරණ ක්‍රියාවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔව් නඩු කටයුත්තක් ඇත්තටම දාලා තියෙනවා. ඒ චෝදනා එල්ල වෙන තෙවන පාර්ශ්වය මම දන්න විදිහට මම පුවත්පතකින් දැක ගන්නට ලැබුණා. ඒ නඩුවේදී දාලා තියෙන්නේ වෙච්ච අලාබෙට. වෙච්ච අලාබෙට මේ ප්‍රේමකීර්තික වැන්දු බින්දකින් වන්දියක් ඉල්ලලා Tamanට කරපු අපහාස සම්බන්ධයෙන්. ඒ වගේම තවත් මම පුවත්පතක දැක්කා තවත් නඩුවක් ඊට පස්සේ ප්‍රේමකීර්තිගේ ගීත සම්බන්ධයෙන් ලොකු ප්‍රසංගයක් තිබ්බා කොළඹ. ඒ ගීත සම්බන්ධයෙන් ඒ ප්‍රේමකීර්තිගේ ගීත සම්බන්ධයෙන් Tamanටත් ඒකේ අයිතියක් තියෙනවා කියලා. ප්‍රේමකීර්තිගේ දියණිය වෙනම නඩුවක් ගොනු කරලා තියෙනවා කියලා. ඒකින්ද ඒකද ඒ ගීත ප්‍රසංගෙත් දිගටම ගෙන යාම නැවතුණා. ඔව් නමුත් දැන් මේ පෞලි සමාජිකයන් විසින් යම් තැනකට සඳහන් කරලා තිබුණනේ මේක මේ ජවිපේ නෙවෙයි කලේ මේක කලේ තනතුරු බලාපොරොත්තුෙන් ඉන්න වෙනත් පාර්ශ්වයක් වගේ අදහසක් ඉදිරිපත් වුණානේ. ඒ ඉදිරිපත් උනේ ඊට පස්සේ ප්‍රේමකීර්ති ඝාතන වුණාට පස්සේ රික්වෙස්ට් එකක් කරා ගාමිණී ෆොන්සේකා. මොකද ගාමිණී ෆොන්සේකාගේ මහා මැතිවරණේ 1988 දී ගොඩක් උදව් කරා. දෙසැම්බර් වල ප්‍රේමකීර්ති ගිහිල්ලා අනවුන්ස් කරන වගේ උදව් කරා. ගාමිණී ෆොන්සේකා ලියුමක් දුන්නා ඒජේ කැබිනට් ඒජේ රණසිංහට ලියුමක් දුන්නා. මෙයාට මේ ප්‍රේමකීර්තිගේ බිරිඳට රැකියාවක් දෙන්න ගුවන්විදුලි කියලා. ඒ අනුව ඇයට රැකියාවක් දුන්නා. ඒ විතරක් නෙවෙයි අර ආණ්ඩුවේ තීරණ අනුව ප්‍රේමකීර්තිගේ දරු දෙදෙනාට වැඩි වියටපත් වෙන තෙක් ඔවුන් ඒ කියන්නේ අර දුව නම් විවාහ වෙනකන් අනිත් එක්කෙනා නම් ඒ කාලේ වෙනකන් ඔවුන්ට ඒ ප්‍රේමකීර්තිගේ වැටුප දෙකට කඩලා ඒ කියන්නේ බිරිඳට භාගය අනිත් දෙනට භාගය එහෙම ඒගොල්ලන්ටත් ඒ වැටුප හම්බ වුණා. දැන් චෝදනාව කරන්නේ ඊට පස්සේ ඒ බිරිඳ නිර්මලා ප්‍රේමකීර්තිගේ වැන්දපු බිරිඳ ඊට පස්සේ තමයි චෝදනා කරන්නේ මෙන්න මේ අහවලා තමයි මැරුවේ කියලා. ඔබගේ ගවේෂණය කොච්චර කාල මේ ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මම අනිත් ඒවත් එක්ක මේ වුණා. මම ওই වසන්ත ලංකාතිල පාලිත පෙරලා වගේ කට්ටිය ගුවන්විදුලි වගේ හොඳ සමීපව ඇසුරු කරපු කට්ටියක් හිටියේ ඒ දවස්වල අමරබන්දුල. එතකොට මේ අපේ වර්තමානයේ ඉන්න නිව්ටන්ලා. එතකොට මේ නිව්ටන් ගුණරත්න තිස්ස ජයවර්ධන හේමසිරි කුලරත්න වගේ මම ඒ වගේ වෘත්ති සමිති ව්‍යාපාරවලුත් එතන ගොඩක් කට්ටියන් අදහස් විමසුවා. ඒ තරක් නෙවෙයි ප්‍රේමකීර්තිගේ ඔක්කොම පර්සනල් මේ ඔහුගේ පෞද්ගලික විස්තර ටික මම ඒ දවස්වල මේක ගොඩක් කල් ඉඳලා මම හිතන් හිටියේ මේ කරුණු එක්කව කරේ. ඒ කියන්නේ සැරින් සැරින් මේව කරන්නේ. ජනදාස පීරිස් ලේකම් වෙල හිටියා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ. ඒතකොට අර පිට්ටු බම්බුවේ තමයි තිබ්බේ. මම එතුමගෙන් ලිඛිතව ඉල්ලීමක් කරා මට මේකට මොහුගේ පුද්ගලික තොරතුරු දෙන්න කියලා. එතුමා ඉතින් නිර්ලෝභීව ඒක මට සතියක් තුල ලැබෙන්නට සැලසුවා. ඉතින් මෙහෙම ගියාම ප්‍රේමකීර්තිගේ දැන් ගොඩක් වෙලාවට කියනවනේ මෙයා තමයි මැරුවේ කියලා. මොකද්ද නිමිත්ත? නෛතික මොකද්ද නිමිත්ත? බිරිඳ සහ දරුවා කියනවා. කවුද ඒක තියෙන්නේ? අන්න අර YouTube එක යනවා. ඇත්තට YouTube කට්ටිය ඉන්ටර් කරන ඒගොල්ලෝන්ට views ලවන. අනිත් එක දේශපාලන පක්ෂ වලට ඕන Tamanට තියෙන ඒ දවස්වල එහෙම කරාට ඒ තුල පැවතිච්ච තත්ත්වය තුල මේක ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා ඒකෙන් අයින් වෙන. ඉතින් ඔව් ප්‍රේමකීර්තිගේ බිරිඳ අපේ ජොයිපේ රැස්වීමකට ඇවිල්ලා තමයි කිව්වේ මෙන්න මෙහෙමයි මෙයා මැරුවේ කවුරුත් නෙවෙයි අර ටොරින්ටන් එකේ ඉන්න එක්කෙනෙක් තමයි මෙයාව ඝාතනය කරේ කියලා. එතකොට ඒක තමයි ආන්දෝලනට ලක් වෙලා මේක දේශපාලන වශයෙන් ඇස්බැඳුමක් විදියට විවිධ දේශපාලන කණ්ඩායම් පාවිච්චි කරා. එහෙනම් අයි කොහොමද මැරුණේ තේවිස් කුරුගේ? කවුද මැරුවේ? ඊළඟට කවුද කුලසිරි අමරතුංග මැරුවේ?
සාගරික මැරුවේ. ඉතින් සාගරිකටත් විවිධ ඒවා පෙම්වතුන්ගේ ප්‍රශ්න ආරෝමය කියලා. ඒක පෙළට ආපු ඝාතන රැල්ලක්. ඉතින් මේක පොතක් වශයෙන් එලි දක්වන්න ඔබගේ අදහසක් තියෙනවද? මේකේ මුළුමනින්ම මම ඇත්තට මේ මගේ අර ගොඩාක් මේක සම්පීඩනය කරලා තියෙන හින්දා මම හිතන්නේ මුළු නඩු තීන්දුවමත් මම අධ්‍යයනය කරා, ඊට අමතරව ගවේෂණය කරා. මේ ගැන පොතක් මම කොහොමත් තව මාස කිහිපයකින් එලි දක්වනවා. මොකක් විදිහටද ඒක දැන් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ ප්‍රේමකීර්ති ඝාතනයේ සුළමුල කියලා. ඒ කියන්නේ මේ ග්‍රන්ථයෙන් මම අදහස් කරනවා මේ තියෙන කට්ටියට මම කියනවා මීට වඩා ඕගොල්ලෝ දන්න කරුණු මත තියෙනවා නම් මේකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් නේ. දැන් මම මගේ ජොයිපේ කැරල්ල ගැන පොත් 3ක් ගහලා තියෙනවා. ඒ පොත් 3න් මම පැහැදිලිව කියනෝනේ මේ මෙතෙන් කියලා. ඉතින් කවුරුත් මෙතෙක් එකට කතා කරලා නැහැ නේ. මේව කරනකොට ධර්ම මහත්මයාට මේ බලපෑම් ගර්ජන තර්ජන එහෙම ඇවිත් නැහැ. මෙහෙමයි මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් කරනකොට මගේ අරමුණට මං කාවැදිලා ඉන්නවා. ඒකෙදි බොරු කියන්න ඕනේ නැහැ. එහෙම තර්ජන ආරෝමේව නැහැ. මට බොරු කියන්න ඕනේ නැහනේ. මාව එකපාරක් ගුවන් යානයක ඉන්නකොට ගුවන් යානය අහසේ පියාසර කරනකොට 1990 අගෝස්තු මාසේ 13 වෙනිදා වගේ මම ජර්මනි ශිෂ්‍යත්වයකට මාස 3ක යනකොට ආපහු ගුවන් යානය ආහාරවල අරගෙන පයිලට් කියලා මාව අරගෙන ගිහිල්ලා සපුගස්කන්දේ පොලිසිය තියාගත්තා. ඒ කියන්නේ බටලන්දර ගෙනියන්න තමයි තිබ්බේ කියලා. ඒතකොට රිචඩ් සොයිසන් මැරුණේ මාර්තු මාසේ. මාවල්ල ගත්තේ අගෝස්තු වල. ඉතින් ඊට පස්සේ මට මගේ කටුත්තරකුත් ගත්ත පිටු 31ක විතර SI ජයසිංහ CID එකෙන් ඇවිල්ලා මම ඊටාම් පැහැදිලිව ඒවා මේවා කතා කරද්දි මගේ තියෙන එක තමයි අපි මේවා නිරාවරණය කළ යුතුයි. කවුරුත් මේවට මෙහෙම දුන්නට පස්සේ අසත්‍යයට තටු වෙනවා. ඇත්ත කතාව මේක එළියට එන්නේ නැහැ. දැන් මම මේකේ මේවා කළා තියෙනවා මෙන්න මේ කට්ටිය ආවේ. ඒගොල්ලෝ මේ ඩිවිෂන් වල කට්ටිය මේකේ තාම මේ මං හිතන විදියට සමහරු තාම ජීවතුන් අතර ඉන්නවා. එතකොට අපිට මේක කතිකාවකට ලක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර සමාජ මාධ්‍යවල ඒවට මම උත්තර දෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදියට. ඇත්තටම ඒක අපේ කාලය කාදැනීම. අනිත් එක ඒගොල්ලොන්ගේ ෆේක් account වලින් එන්නේ. හොඳ වැදගත් කවුරු හරි ඇහුවොත් අපිට උත්තරයක් දෙන්න පුළුවන් පුද්ගලිකව. ඒක නිකන් අපේ කාලේ දෙන්න. ඉතින් මේකේ හොඳම ප්‍රේමකීර්තියට ආපු මේ තර්ජන ගැන හොඳම අහන්න මිනිස්සු අදත් ඉන්නවනේ. ගුවන්විදුලියේ. වසන්ත චන්ද්‍රතිලකෙන් අහන්න. ලංකාතිලක ඊළඟට පාලිත පෙරරකින් අහන්න. දන්න කට්ටිය මේ ඉතිහාසය විකෘති කරන්න එපා කියලා මම කියන්නේ. අපිට මේකට මේ මම කියන්නේ මේක වෙනින් කට්ටිය මෙන්න අහවලා මැරුවා කියලා බොරු චෝදනා කරනවට වඩා අපිට ඒ ලොකු යුද්ධයක් ගියා. ඒ යුද්ධෙදි මං කිව්වා වගේ ඇත්තටම අර ප්‍රකාශන අංශෙන් ගුවන්විදුලි රූපවාහිනිය අහපු 219ක් රට පුරා මැරුවා. ලේක් හවුස් පත්තර විකුණපු ඒජන්ට්ලා 27ක් මැරුවා. අනේ එවැනි වාතාවරණයක තමයි තියෙන්නේ. කලාකාරෝ විදියට 16 දෙනෙක් ඝාතනය වුණා. කැරලි කරුවන් අතින් ඒ නම දෙක ඝාතන වුණා. අනිත් කට්ටිය රිතිද්ද සොයිස් වගේ ආණ්ඩුවෙන් ඝාතන කරපු කට්ටිය. අපි ඒක පැහැදිලිව කියනෝනේ. ඉතින් මේකේ අවුලක් මේකේ තියෙන එකම දේ තමයි මේ සමාජ මාධ්‍ය හුමාරු කරන කට්ටිය කොහේ හරි තවත් තැනක දැකලා මං අහන්නේ කොහෙන්ද දැක්කේ කිව්ව ගමන් අනහවල් තැන දැක්කා. ඊළඟට YouTube එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරා. කවුද ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? පුතා. දැන් අත මේ ජජ්මන්ට් එක දුන්නේ මහාධිකරණ විනිසුරු ජයසූරිය. මහාධිකරණ මිනිසුරු ජයසූරිය තමයි මං හිතන්නේ මේ ජජ්මන්ට් එක දුන්නේ. මේක විභාග ඒ දවස්වල ජයවික්‍රම ජයවික්‍රම තමයි ජජ්මන්ට් එක දුන්නේ 1994 මාර්තු 18 වෙනිදා. මේකෙදි අනිත් එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට අපි හිතනවා විත්තිකාරවන්ට ගහලා තීරණ ගන්නවයි කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ ඉන්න විත්තිකාරවන්ට පොලිසිය ගහලා තීරණ ගන්නවයි කියනවනේ. ඒකට අපි දානවා මේ ස්වේච්ඡාවෙන් නෙමෙයි මේ පාපොච්චාරණය කරේ කියලා. මෙහෙම මේ විත්තිකාරයේ නීතිඥයත් එහෙම එකක්. අපි ඒක කියනවා වෙයා ඩයර් කියලා පැමිණිල්ලක් දැම්ම. ඒකෙදි මහාධිකරණ මිනිස්සුරු එක විභාග කරනවා. මේක කියන කතා ඇත්තද? ඒකෙදි මේ කියන්නේ බොරුවක්. මෙයාට පහර දීමක් සිද්ධ වෙලා නැහැ කියලා කියනවා. අනිත් එකේ මහාධිකරණයේ අනිත් ත්‍රස්ත පනත යටතේ ගත්තේ අනුත් නඩුවලදී ඒ තීරණ ක්‍රියාත්මක කළා තියෙනවා. මේක තමයි පළවෙනි එක කියලා මේ මහාධිකරණයේ මිනිස්සුරුගේ ඒ කරාවේ තියෙනවා. ඉතින් මම ඇත්තට කියන්නේ ප්‍රේමකීර්ති ඝාතනය කරේ ජොයිපේ කැරලි කරුවා. ඒ දවස්වල කැරල්ලක් ගියේ මේක කෝපිසාදයක් නෙවෙයි. ඉතින් එතකොට මුළුමනින් අකර්මණ්‍ය කරා ආණ්ඩුවේ වැඩපිළිවෙල. ඒක රජයේ ප්‍රධාන මාධ්‍ය. ඉතින් ප්‍රේමකීර්ති ගුවන්විදුලි හිටියේ. එතකොට කුලසිරි මැරුවා රූපවාහිනිය අකර්ම කරන ITN එකේ එහෙන් බලධාරිය මැරුවා තේවස් කුග්‍රේ අකර්ම කරන මේක. ඉතින් මේ தත්ත්වය තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් මේ මගේ ග්‍රන්ථය තව මාස කිහිපයකින් එළි දක්වනවා. එතකොට මේක මං හිතන්නේ ඕනෙක් කෙනෙක්ට මේක කතිකාවකට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක හේතු සාධකත් එක්ක මගේ ගවේෂණයේ ප්‍රතිඵල තමයි මේ ග්‍රන්ථයේ තියෙන්නේ.